හේලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මම අද ගෙන්නන්නේ ඇයි මේ ලංකාවට වෙරිෆිකේෂන් කෝඩ් එවන්නේ නැත්තේ සහ ඒවාට තියෙන විසඳුම් ගැන කතා කරන්නයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් තියෙනවා. තාමයි channel එක subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරන්න. ඉතින් වීඩියෝ එක like පාරක් දාන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මේ ලංකාවට වෙරිෆිකේෂන් කෝඩ් එවන්න නැති එකට ප්‍රධාන වශයෙන් මත තුනක් තියෙනවා. පළවෙනි මතේ තමයි මේ දැන් ලංකාවේ ටෙලිකොම් ආයතන තියෙනවනේ නිකන් ඩයලොග් හච් එයාටෙල් මොපිටෙල් වගේ අන්නේ ආයතන වලින් අපිට වෙරිෆිකේෂන් කෝඩ් එක එවන්නේ නැහැ කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ දෙවනි මතේ තමයි දැන් මෙහෙම දැන් කොරෝනා කාලේ දැන් ගොඩක් කට්ටිය YouTube channel හැදුවා. ඒ අය හොරට views ගත්තනේ. ඒක views subscribers සහ like ගත්තනේ. අන්න ඒක නිසා verification code එක එවන්නේ නැහැ කියලා ඒක දෙවනි මතේ. ඉතින් මේකේ තුන්වෙනි මතේ තමයි මේක නම් මටත් හරි හිතෙනවා. දැන් මෙහෙමනේ දැන් Google සමාගම වෙටින් අපේ ටෙලිකොම් ආයතන තියන්නේ. හච් එයාටෙල් ඩයලොග් මොබිටෙල් වගේ ඒ වලට වෙනම දැන් ගාණක් ගෙවන්න බෑනේ වෙරිෆිකේෂන් කෝඩ් එක එවන්න. ඉතින් Google එකෙන් ඒ ගාණ ගෙවලා නැහැ කියලා තමයි ඒකේ තියෙන තුන්වෙනි මතේ. ඉතින් මේක මටත් හරි කියලා හිතෙනවා. මතකද ඡන්දේ කාලේ දැන් අර ඡන්දේ අංක 6ට ඡන්දේ දෙන්න ඔන්නෝම දැන් කියන්නේ. ඒ අර වෙනම ටෙලිකොම් ආයතන වලට ගාණක් ගෙවලානේ. ඉතින් Google එක මේ ටෙලිකොම් ආයතන වලට ගාණක් ගෙවලා නැහැ. ඒ නිසා එවන්නේ නැලු. ඒක තමයි ප්‍රධාන මත තුන. ඒක නම් මටත් හරි කියලා හිතෙනවා. ඉතින් මේ වලට විසඳුම් ගත්තොත් සාමාන්‍යයෙන් උදාහරණයක් ලෙස ඔයාගේ YouTube channel එකේ පිටරට යාළුවෙක්ට කියලා වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට වෙනම ගාණක් දීලා ඔයාට කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ මොන හේතුව තිබුණත් වැඩක් නැහැනේ. අපිට අපේ channel එක වෙරිෆිකේෂන් කරන්න නැතුව YouTube මේ වගේ thumbnail add කරන්න බෑ. විනාඩි 15ට අඩු වීඩියෝ දාන්න පුළුවන්. ඒ වගේම live කරන්න බෑ. ඒ වගේ එක ප්‍රශ්න තියෙනවා මේ verify කරේ නැත්නම් අපේ channel එක. ඉතින් මේවල දැන් ඔය මම විසඳුම් දෙයක් තමයි කිව්වා පිටරට යාළුවෙක් කියලා වෙරිෆිකේෂන් එක ගන්න. එහෙමත් නැත්නම් ආට වෙනම ගාණක් ගෙවන්න වෙනවා මේකට. ඉතින් ඔන්න ඕක තමයි යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරේ. වා මේ වෙරිෆිකේෂන් ප්‍රශ්න ඉක්මනට ඒ කියන්නේ විසඳ ගන්න ඒක වාට ගොඩක් ලේසි වෙයි channel එකට. ඉතින් එහෙනම් අද මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.